සමස්තයක් විදිහට ගත්තාම 2026 වර්ෂයේ වෘශ්චික ලග්න හිමියන්ට අභියෝගකාරී වර්ෂයක්. 2026 වර්ෂයේදී වෘශ්චික ලග්න හිමියන් අංක 1ටම සැලකිලිමත් විය යුත්තේ තමන්ගේ මානසික සෞඛ්‍ය ගැනයි. මොකද රාහු ග්‍රහයා ඔබේ අභ්‍යන්තරික මානසික තත්ත්වය ගැන කතා කරන 4 වෙනිනේ ගමන් කරන නිසා ඔබේ මනසට දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන්ම ඔබගේ උපතේදී කේන්ද්‍රයේ රාහු හා කේතු කියන ග්‍රහයන් දුර්වලව පිහිටලා නම් මේ தত্ত্বය ඔබට දැඩිව බලපානවා. එතකොට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ ඔබේ පෞරුෂත්වයට සුදුසු ඔබ කැමති උපක්‍රමයක් අනිවාර්යයෙන්ම ඔබ පාවිච්චි කරන්න ඕන ඔබේ මේ මනසේ ඇතිවන චංචල භාවය නිවා ගන්න. එතකොට මේ විදිහට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදියට ආගමික හා ආධ්‍යාත්මික කටයුතු වලට නැඹුරු වීම, ව්‍යායාම කිරීම, ක්‍රීඩාවක් කිරීම, විනෝද ගමන් හෝ වන්දනා ගමන් ආදියට සහභාගී වීම සහ අවශ්‍යතාවය අනුව මනෝපදේශකවරයෙක් හෝ මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඔබ කරන්න ඕන ඔබේ අවශ්‍යතාවය අනුව. ඒ වගේම වර්ෂයේ මුල් මාස 5 ගත්තාම ගුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රය 8 වෙනිනේ තමයි ගමන් කරන්නේ. මේ නිසා ඔබේ රුධිරගත කොලෙස්ටරෝල් හා සීනි වැඩිවීමේ ලොකු අවදානමක් තියෙනවා. මේ නිසා 2026 වර්ෂයේ විශේෂයෙන්ම මුල් මාස 5 ගත්තාම ඔබේ ආහාර පාලනය හා ව්‍යායාම වල නිරත වීම ඉතාමත් වැදගත්. දැන් ඔබට පේනවා ශාරීරික ව්‍යායාම වල යෙදීම මේ වෙලාවේ ඔබට දැඩි අවධානමක් තියෙන මානසික සෞඛ්‍ය සම්බන්ධ පිළිබඳ අවධානම ගත්තත් ශාරීරික සෞඛ්‍ය පිළිබඳ අවධානම ගත්තත් ඒ දෙකම කළමනාකරණය කරගන්න ලොකු පිටුපහලක් වෙන උපක්‍රමයක් විදියට මේ ශාරීරික ව්‍යායාම වල යෙදීම ඔබට වැදගත් වෙනවායි කියලා. ඒ වගේම ශනි ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 5 වෙනිනේ තමයි මේ අවුරුදු පුරාම ගමන් කරන්නේ. මේ නිසා ඔබට නීතිමය ප්‍රශ්නත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මහා මාර්ගයේ රිය පැදෙව්වත් අලුතෙන් දේපලක් මිලදී ගත්තත් කාගෙන් හරි ණයක් ගත්තත් බැංකුවකින් ණයක් ගත්තත් වෙළඳ ව්‍යාපාරයක් කරත් රැකියාවේ මොකක් හරි ගිවිසුම් ආදියට යොමු වුණත් මොන දේ කරත් අනිවාර්යයෙන්ම නීතිමය පැත්ත 100% නිර්වුල්ව පිරිසිදුව තබාගෙන තමයි ඔබ ඒ කටයුතු කරන්න ඕන. ඒ වගේම 2026 වර්ෂය කියන්නේ ඔබේ නිර්මාණශීලීත්වය හොඳින්ම ක්‍රියාත්මක වන කාලයක්. ඔබ ඉගෙන ගන්නා ශාස්ත්‍රීය ශාස්ත්‍රයක් වුණත්, ඔබ වැඩ කරන ප්‍රායෝගික ශාස්ත්‍රයක් වුණත් අලුත් දැනුම ඔබට ඉතා හොඳින් ග්‍රහණය කරගත හැකි කාලයක්. ඔබේ බුද්ධිය ඉතා සියුම්ම ක්‍රියාත්මක වෙන කාලයක් මේක. ඉතින් මේ වර්ෂය ගත්තාම රාහු ග්‍රහයා ඔබේ මනසේ ඇති කරන චංචල භාවයත් මානසික පීඩාකාරී බවත් සමහර විට අනාගතය ගැන ඇති කරන අනියත බියත් හරි එක්කෝ මනෝවිකාර හරි ඒ වගේ කාරණා ගත්තාම ඒ කාරණා හැරුණාම 2026 වර්ෂය කියන්නේ 2024 හා 2025 වර්ෂ වලට සාපේක්ෂව ඔබට ඇති බාධාකාරී තත්ත්වයන් අවම වර්ෂයක්. ඇත්තරම මේ වෙලා දැම්ම කියන්න ඉක්මන් වැඩි වුණත් 2027 වර්ෂය කියන්නේ වෘශ්චික ලග්න හිමියන්ට විශාල ජයග්‍රහණත් පත් කරගන්න පුළුවන් වර්ෂයක්. ඉතින් ඔබේ මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන 2026 වර්ෂය ගත කරෝතින් ඔබට 2027 වර්ෂයේ ලැබෙන්න තිබෙන ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබට මේ 2026 වර්ෂය ජයග්‍රාහී වර්ෂයක් විදියට ගත කරන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.